මේක මේ බුදුදහම මුස්ලිම් ජනතාවගෙන් බේරගන්න මොකුත් මුස්ලිම් ජනතාවගෙන් බුදුදහමට හානියක් වෙලා නෑ. බොදුබල සේනාවේ හාමුදුරුවන්ට තියෙන්නේ සිංහල බෞද්ධයෝ දාගෙන තියෙන බාර්ධික වහාම වහපියව් කියලා මස්කඩ ගිනි තියන්න ඉස්සෙල්ලා බාර්ධික ගිනි තියලා දාන්න. සිංහල බෞද්ධයෝ ඔක්කොම වැළලි මැරි යනවා. පෞල් ජීවිත ඔක්කොම අවුල් වෙලා. හරි ලස්සන කතාවක් කිව්වා මේ මුස්ලිම් අයගේ කාන්තාව ඒ වචනෙම මාත් කියන්නම්කෝ. මුස්ලිම් අයගේ කාන්තාව වදනවා කිව්වා. වදනවා කියන්නේ මේ දරුවෝ බිහි කරනවා. අපේ කාලට බැරි වුණාට ඉතින් මොකද කරන්නේ කියලා. ඒ හාමුදුරුවෝ අහලා ඊට පස්සේ කියනවා කොහොම හරි වදපියව් හදපියව් කියලා.